කාලගුණය සහ දේශගුණය තමයි අපිට විශ්වාස කරන්න අපහසුම ඒත් අපට සමීපතම ස්වභාවික සංසිතීන් දෙක. ඉතින් කාලයක් තිස්සේ මේවාවේ සිදුවන සුළු වෙනස්වීමක් පවා ජනජීවිතයට මාර විදියට බලපාන. මේ දවස්වල අපි ඉන්නේ අන්නේ වගේ බලපෑමකට මුහුණ දෙන්නේ. අපි දන්නවනේ අගෝස්තු මාසය කියලා කියන්නේ හොඳින් හිරු එළිය ලැබෙන මාසය. අන්නේ නිසා තමයි විභාගාවේදී අස්වැන්නු නෙලීම් කටයුතු අගෝස්තු මාසයට යොදාගන්න විදියට වැඩ සිද්ධ කරගන්නේ. ඉතින් ඒ නිසාම පහුගිය වීඩියෝ එක අපි දැක්ක කිරිවැදුණු අපේ ගොයම බලන්න අපි ගියා කුඹුරට. ඔව් දැන් අස්වැන්නු නෙලන්න කාලය හරි. නමුත් එල්නීනෝ තත්ත්වයයි සක්‍රිය වුණු ඕසම් සුළඟුයි එක්ක අවුව වෙනුවට අපට වැස්සගෙන කාලගුණය අපට හරියට හරියාත් කරනවා. කොහොම වුණත් සබාදහමත් එක්ක අපට සෙල්ලම් කරන්න බැහැ. හැබැයි එයාගේ සෙල්ලම මොහොතකට හරි නතර කරනකම් අපට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා.